ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ චෛත්‍ය බෝමළුව ඇමදීමේ ආනිසංස ගැන. ඉතින් අපි බලමු ඒ මොනවද කියලා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ සකස්ස මංචක නමින් ස්වාමීන් වහන්සේ නමක් වැඩ සිටියා. විපස්සී බුදුරජාණන් වහන්සේ බුදු වීමට පෙර බෝධිය පිරිසිදු කිරීම නිසා උන්වහන්සේට ආනිසංස සමුදායක් ලැබුණා. ඉතින් ඒ අනුව බැලුවහම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් චෛත්‍ය බෝමළුව අමදින අපිට කෙතරම් ආනිසංස සමුදායක් එකතු වෙනවා ඇතිද? එහෙනම් අපි කතා කරමු. ඒ ආනිසංස මොනවද කියලා. නිර්මල වූ සමාධි වූ සිත් ඇත්තෙක් වෙනවා. වැරදි නැති නිර්මල පුද්ගලයෙක් වෙනවා. චිත්ත පීඩා නොදැනෙනවා. කුෂ්ඨ රෝග නොසෑදෙනවා. ගෙඩි රෝග නොසෑදෙනවා. කැසිලි රෝග නොසෑදෙනවා. මීමැසි මොර වසංගත රෝග නොසෑදෙනවා. දද රෝග නොසෑදෙනවා. සරව ගලන රෝග නොසෑදෙනවා. වැළපීම් නැත්තෙක් වෙනවා. තැති ගැනීම නැත්තෙක් වෙනවා. ඍජු සිත් ඇත්තෙක් වෙනවා. පැහැදිලි සිත් ඇත්තෙක් වෙනවා. බලන්න, රුපියලක්වත් වියදම් නොකර අපේ ජීවිතවලට පින රැස් කරගන්න, මතු උපදින භවයන් සුගතිගාමී කරගන්න පුළුවන් එදිනදා පින් වැඩෙන පින්කම් කොච්චරනම් අපේ ජීවිතේ තියෙනවද කියලා. පින දැනගෙන, ඒ ආනිසංස දැනගෙන ශ්‍රද්ධාවෙන් සිදු කරන සෑම දෙයක්ම ලැබෙන ප්‍රතිඵලයේ සතුටුදායකයි වගේම යහපත්. අපිට පුළුවන් හැම වෙලාවකම අපි පින්කම් කරන්න ඕනේ. සල්ලි නැහැ කියලා අපිට පින්කම් නොකර ඉන්න ඕනේ නැහැ. මොකද රුපියලක්වත් වියදම් වෙන්නේ නැති පින්කම් ගැන තමයි බුදුදහම සඳහන් වෙන්නේ. ඉතින් චෛත්‍ය බෝමළුව අමදිනවා කියන්නේ අපිට රුපියලක්වත් වියදම් වෙන දෙයක් නෙමෙයි. ඉතින් පුළුවන් හැම වෙලාවෙකම පන්සලට ගිහිල්ලා පුළුවන් හැම වෙලාවෙකම චෛත්‍ය අමදින්න, බෝමළුව අමදින්න. බෝමළුවේ බෝපත් වැටලා තියෙනවා නම් ඒව හිඳින්න. සමහරක් අයට දද, කුෂ්ඨ, සරව රෝග තියෙනවා. ඒව කොච්චර බෙහෙත් කරත් අඩු වෙන්නේ නැහැ. පෙර සංසාරේ අපි කරපු කර්ම මේ භවයේදී අපිට අනිවාර්යයෙන්ම විඳින්න සිද්ධ වෙනවා. ඒත් අපි බෝමළුව චෛත්‍ය අමදින හැම වෙලාවකම අපි ප්‍රාර්ථනා කරොත් මේ පිරිසිදු කරන දේ ආනිසංස බලයෙන් මාගේ මේ සැරව, මාගේ මේ දද, මාගේ මේ කුෂ්ඨ සුව වේවා කියලා ඒක පාතිහාරයක් වෙලා අපේ ජීවිතයට ලැබෙනවා ඒකාන්තයි. මං අහපු බණ කතාවක සද්ධාසිරි ස්වාමීන් වහන්සේගේ එක ගැහණු ළමයෙක්, එයාගේ කුෂ්ඨ රෝගයක් තිබිලා ඒක සුව වෙන්නම නැහැලු. ඉතින් එයා චෛත්‍යයක් හදන තැනකට ගිහිල්ලා එයා ගඩොල් ඇදලා තියෙනවා. ඒ ගඩොල් අදින වාරයක් පාසා එයාගේ තද රෝගය, කුෂ්ඨ රෝගය සුව වේවා කියලා එයා ප්‍රාර්ථනා කරලා තිනවා. ඉතින් ඇත්තටම පාතිහාරයක්. එයාට කවදාවත් සුව කරන්න බැරි වෙච්ච දද රෝගය, කුෂ්ඨ රෝගය එයාට සදහටම සුව කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ බුදුදහම සත්‍යයි. මේ ආනිසංස බලය සත්‍යයි. ඉතින් අපි පුළුවන් උපරිමයෙන් පින් රැස් කරගන්න මේ ජීවිතය උපයෝගී කරගමු. ඒ වගේම අපේ මරණ මංචකයේදී, අපේ චුතිසිතේදී අපි මේ කරන පින්කම් නව කතාවක් වගේ අපේ මේ ජීවිතය ඉස්සරහා දිගහැරෙනවා. එතකොට අපේ ජීවිතය අපි පින්කම් විතරයි නම් කරලා තියෙන්නේ. පව් කළා නැත්නම් අපේ ඊළඟ භවය අනිවාර්යයෙන්ම සුගතිගාමී වෙනවා. බෞද්ධ ආගමේ හැටියට, බුදුදහම අදහන අය හැටියට අපි නිවන කරා යන ගමනක් මේ යන්නේ. ඉතින් මේ නිවන කරා යන ගමනට අපිට සුගතිගාමී ජීවිතවල ඉපදුනොත් විතරයි මේ නිවන කරා යන ගමන දුෂ්කරතාවයකින් තොරව අපිට යන්න පුළුවන්. ඉතින් අපි දුගතිගාමී වුණොත් අපිට මේ නිවන ගොඩක් දුරයි. පුළුවන් උපරිමේ පින්කම් කරලා සුගතිගාමී ජීවිතවලට යන්න අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඉතින් මාර පරාජය කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේටත් ප්‍රශ්න ආවා, බාධක ආවා, කරදර ආවා. ඒ වගේම තමයි අපි සෝහන් වෙලා නැහැ, රහත් වෙලා නැහැ, පෘථග්ජන මිනිස්සු. අපිටත් ප්‍රශ්න එනවා, කරදර එනවා, බාධක එනවා, දුක් දොම්නස් හැමදේම එනවා. ඒ හැමදේම ජය අරගෙන අපේ සිත පාලනය කරගෙන අපිට යන්න පුළුවන් නම් ඉස්සරහට අපේ ජීවිතේ සාර්ථක කරගෙන මේ නිවන කරා යන ගමන යන්න පුළුවන් නම් එතන අපි අපේ මේ ජීවිතේ දිනුව වෙනවා. ඉතින් පුළුවන් තරම් ආනිසංස රැස් වෙන පින්කම් කරන්න, හැම ආනිසංස ගැන දැනගෙන පින්කම් කරන්න. එතකොට අපිට අපේ ජීවිත සාර්ථක කරගන්න පුළුවන්. ඔයා පින්කම් කරනවා වගේම අපේ
ගෙදර අයව අපේ දරුවන්ව අසල්වැසියන්ව අපේ නෑදෑයන් හැම කෙනාවම අපි කරන පින්කම් එක්ක එයාලව සම්බන්ධ කරගන්න පුළුවන් නම් එයාලත් ඒ ආනිසංස දැනගෙන එයාලත් සුගතිගාමී ජීවිතවලට අපිට පත් කරගන්න පුළුවන් නම් එතන අපි තවත් පින්කමක් කරගත්තා වෙනවා. ඉතින් එයාලා පින් කරන වාරයක් පාසා ඒ පින අපිටද ලැබෙනවා. එයාලා පින් කරලා එයාලා සතුටු වෙන වාරයක් පාසා අපිටද නිහතමානීව සතුටු වෙන්න පුළුවන්. මොකද මම තමයි මෙයාලට මේ දේවල් කිව්වේ. මේ ආනිසංස ගැන කියලා මෙයාලා මේ දෙයට යොමු කරේ. ඉතින් ඒ පින්කම් අපිට කරන්න පුළුවන් නම් ඇත්තටම මේ ජීවිතය අපිට සැනසෙල්ලෙන් සතුටින් ගත කරලා මේ ජීවිතය අවසන් කරන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ පින් වැඩෙන ආනිසංස රැස් කරගන්න පුළුවන් පින්කම් මොනවද කියලා බුදුදහම සඳහන් වෙන පරිදි මම ඔයාලත් එක්ක බෙදා ගන්න තවත් vlog එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම බුදු සරණයි.